පාරේ යන්නේ නැත්තේ නැවුයි ප්ලේනුයි විතරයි. අනිත් ඔක්කොම වාහන යනවා. A few moments later. Music. සිදායකම දේශාපියන් ලබා දෙන ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය ඩයල්. අම්මගේ රෙද්ද. යක්ෂාත්ම පහක් තියෙනවා මේක. පහක්ම ඉර කරා. ඕක අරගෙන ගහගන්නේ පුකේ. මේ කවද ඉඳලාද කේක් එහෙම ඩිලිවරි එම ඕඩර්ස් බාර කරනවද වෙන මිනිහෙක්? ඔව්. යන්නේ කවදාද මහෝපියෝ දකින්නට චමුදිත මොකෝ සල්ලි ඕනනම් හිඟා කාපන් ගිහින් බලපන් උඹට Facebook එකේ දාලා තියෙනවා මේ ගෑණියේ බොයේ බලු කතාව නතර කරගන්න කට වක්කඩේ වගේ බොම්බයි මූටයි කාර්යයක් උඩට වැඩිය හොඳයි යකෝ මාළු කාර්යයක්. A few moments later. හයි පයි සුප්පද මොන සුප්පෙද්ද කියලා නම් මන් දන්නේ මොන ලන්තේරි ලොල්ලෙද දන්නේ. උගේ කට නිකන් මොකක්ද පොලොස් මේකක් වගේ. බලපෙතෝගේ හැටි තෝ බොම්බෙමට කරත්තට වඩා හොඳයි බල මාළු කාර්යයක්. මගේ අම්මගේ රෙද්ද. මල්ලි කෙනෙක් තමයි ධම්මික බණ්ඩ කියන්නේ ධනපාල කියලා තමයි එයාගේ නම. අම්මගේ මල්ලි කෙනෙක්. අම්මගේම මල්ලි. නෑ. ඉතින් මේ අපි කිරිමාමේ කියලා තමයි කතා කරේ. එතකොට මෙයා කියපු විදිහට ඒක කිව්වට කමක් නැද්ද පුතේ මං? කිව්වට කමක් නැහැ නෙමෙයි දැන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. මොකද්ද? දැන් අර මේවා නම් මට එච්චර ප්‍රශ්න නෙවෙයි. අර ආත්ම පහක් අපි හිර කරේ. ඔව්. ඒකෙන් දාස් කරන් මේ ස්ලේමින්න බලවත් මේක එනවලු. කොච්චර වෙලාවක් යනවද? තවන උපන් ගානයි පහයි. ඕගනයිසේෂන් වල ස්පෙලිංස් මේ ඕගනයිසේෂන් නේ ඕ ක්‍රිෂන් මොකද ආර සිග්නල් නැද්ද ස්ට්‍රක් වෙලා වගේ ඉන්නේ හෙලෝ වාඩ අපි ඇහෙනවද ක්‍රිෂන් ආර සිග්නල් ලෙවල් එක මොකෝ උඹ ගල්ලාද ඒක බියා වැඩ කරන්නේ නැද්ද උඹට मैं हूँ ये मेरी कुछ गर्लफ्रेंड्स है और यहाँ पे हम रोमांस करियो ये है मेंटोस जिंदगी रोमांस खत्म हो गई है ऐ बात उच्चर लसन मचा අද කීල මයිල් කැවුවා මේ Facebook තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කරගන්න. සයුරෙන් ඉදිරිය ඉන්න කුමාරිකාව මෙරටට ගෙන්නලා සරණ පාවා ගන්න. ඒකට කියන්නේ වසනාව කොර කොර යන් ඉක්මනට ආයිති ටග ඇඟට එන්න බෑ මම කනවා අර කන්න දෙන්න ආව සදෙක් කරන්න බෑ කන බොන සදෙක්ට පිටියල ගන්න බෑ අම්මා කියලා කියනවා උඹට ඔය කීයක් කියලා දිනනවා ඒක දොල්ලේ අච්චා නගරට්ටයක් නැත්ත උත්තෝ අම්මට කන්න දෙවි ඒ කැරි වෙන කරනවා බං චමතිද මේ බලන්න මේ ළමයි හවස 6 ඉඳලා පිප්පි බරේ ඉන්නේ 6 ඉඳලා වගේ පිප්පි බරේ ඉන්නේ මේ බොක්ක පොඩි ඒක නිසා මූට විනාඩි 5න් පාට චූ යනවා
තාම පොඩ්ඩකින් මොකේ පිප්පිය ගැලවිලා වැටේ. සම්පූර්ණ මම ඔයාලට ට්‍රිප් එක ප්ලෑන් කරද්දි කිව්වනේ. ට්‍රිප් එකක් යනකොට මිනිස්සුන්ට චූබර වෙද්දි ඩ්‍රයිවර් නවත්තන්න ඕනේ. මේ මල්ලි චූබරේ ගියද්දි අපි හබරන හිටියේ. හබරන පාස් කළා දැන් පැය 5යි. මෙයා තාම පිප්පි බරේ ඉන්නේ. අර වෙන කතා කියන බා සමනලයා. උඹට තේරෙන්නේ නැහැ අපේ දින දුක. හරිද? මේ මල්ලි මට 6ට විතර තමයි පිප්පිය පෙන්නුවේ. මූගේ නල්ලේ දිගේ නහර කැට ගහලා තිබුණේ. චමුද පරයතොට මං කිව්වනේ ට්‍රිප් එකක් යනකොට මිනිසුන්ට චූබර වුණාම බෑන් එක නවත්තන්න පුළුවන් ඩ්‍රයිවර් කෙනෙක්ව ගන්න ඕනේ. තෝ පරය ට්‍රිප් එක ආවෙත් අන්තිම මොහොතේ අපිට සල්ලි නැහැ කියලා ඇඳුවා. දැන් බලපන් තෝයින්ද මේ මල්ලිට වෙච්ච දේ. දැන් මේ මට පොඩ්ඩක් පිප්පි බර වේගෙන එනවා වගේ. සමිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා නෑ ඔයාලා මොකද ඔයාලා තලගොයාද Oh, you touch my tra-la-la. My ding-ding-dong. බලපන් අප්පා ලංකාවේ ඇඳුමත් ඇඳගෙන මොකද මේ ජාතික ඇඳුමත් ඇඳගෙන අයියෝ කඩවුලේ මෙවා පේන්නේ නැද්ද අප්පා ලංකාවේ ජාතික ඇඳුමත් ඇඳගෙන ඒක හොයනා ශාක්කුව හොයපන් මං ආවා මේවත් එන්නකෝ අනේ පොඩ්ඩක් ආශ්‍රය කරන්න මම දන්නවා පස්ස කරමු සුදු අරලියා මල රජතුමනේ ඇයි අවුල්ද ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද හොඳට බෙට්ටක් දානවා කියලා ඔබට පේනවා මොලයක් අරගෙන එන්න ඉන්නවා එක්කෙනෙක් එයා මාරයි ඉන විදියට ඒ අය මගෙන් දැකපු ඒ අයට අවශ්‍ය ලක්ෂණ තියෙන හින්දා ජනතාව දැක්කා මගේ වැඩ කිරීමේ තිබෙන හැකියාව. මොකද එයා මාරයි. මොකද ඒගොල්ලන්ටත් වැටෙනවා හැම පුද්ගලයෙකුටම අද තියෙන තත්ත්වය මොකද්ද කියලා. ඒගොල්ලන්ටත් එකෙන් ගොඩ එන්න ඕන. ඉතින් මම තමයි ඉතින් හොඳම උත්තරේ ගොඩ එන්න. මේ වේදිකාවට ආවේ විකට රංගනයක් කරන්න නෙමෙයි. ඒ රංගනය මම නැවැත්තුවා. ඒක බාරගත්තා මේ රටේ ඉන්න සුවිශේෂී ජනපති දැන් හැංගිලා ඉන්නවා අපේ වැඩ ඔක්කොම රෑ වුණ ගමන් අපි පටන් ගන්න ඕන තේරුණාද හැම බෝට්ටුවක්ම අඩපණ කරන්න ඕන හරියට වැඩේ කළාද නිකන් මෝඩ ප්‍රශ්න අහන්න එපා රෑ තෙල් නෑවේ නිකන්ද මමයි බොස් තමසේ කට වැඩි නේ නෑ තවමත් ඒක පත්තුනේ නෑ තවමත් නෑ අන්න දැන් පත්තු වුණා දැන් පත්තු හැමෝම කියනවා සිංගප්පූරුවේ කූඩු පත්තු කරපු හැටි ඉන්දියාවේ කූඩු පත්තු කරපු හැටි චීනේ කූඩු පත්තු කරපු හැටි කවුරුත් කියන්නේ අපි කූඩු පත්තු කරපු හැටි මෙහි අපි තමයි හොඳටම කළේ අපි විතරයි පළවෙනි පාර්ශ්ව වෙසක් එකට නැවක් පත්තු කළේ බලන්න පොඩි ලෙක්චර් එකක් දෙන්න ඉංග්‍රීසියෙන් so that because that this is actually that we are dealing with the pandemic that we are working on that at the same time that we are doing these things that we are using this data for control of the disease there is that we were from the beginning ඔයගොල්ලෝ හුඟක් මහන්සි වෙන්න ඕන මොකද අපේ භාෂාව නෙමෙයි ඉංග්‍රීසි කොහමද වාට ඔළුවට මෙසේජ් එකක් එනවද කොහමද වෙන්නේ පුතේ මට කටහඩක් අනේ කටහඩක් ඇවිල්ලා කන ඇතුළට හිතට ඉවට හිතට මන්නේ කාම වලට දැනෙනවා එහෙල කියනවා ඔබ මේක කරපන් මේ විලාවට ඵලයන් කරන් සාර්ථක වෙයි කියලා කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි අපි තමයි හොඳටම කරලා තියෙන්නේ අපිට වැරදියට අරගෙන මගේ දැන් රැවුලක් ලැබිලා ඔව්වනේ මගේ මේ පුතේ මයිලුත් තියෙනවා මේ පේනවා හරි thank you දෙකට ගෙන්නට ලැබිලා නිකන් වනයක් වගේ අනාන්තයක් වගේ හැබැයි මගේ හස්බන්ඩ් ඒකට මම අර කැමතියි ඇත්තද මෙහෙමයි ඉතින් මේ දවස්වල සැලොන් එහෙමත් වහලා ටික කපා ගන්න බැරි වෙන්නේ නැති හැබැයි දැන් හස්බන්ඩ්ගේ රේසර් එකක් එහෙම පාවිච්චි කරලා කපා ගන්න හිතුවේ නැද්ද ඇත්තටම ගහනි මැඩම් ඇයි කපා ගන්න බැරි වෙච්ච හේතුවක් තියෙනවද
කපා ගන්න බැරි වෙච්ච හේතුව උඹේ අම්මගෙන් අහගනින්. හරි? එහෙනම් Psych! That's the wrong number!